Salut guys. Bonjour guys. අද ඇවිල්ලා තියෙන්නේ දකුණු ප්‍රංශයේ. මේක තියෙන්නේ පොඩි ගෙවල්. සාමාන්‍යයෙන් ඒකට කියන්නේ බුංගලෝ මෙහෙ කියන්නේ. අපිත් ගත්තා සති දෙකකට බුංගලෝ එකක්. සාමාන්‍ය රූම් දෙකක් තියෙනවා. ඒ රූම් දෙකට අදාළව ඇටච් බාත්රූම්, පොඩි පැන්ට්‍රි එකක් තියෙනවා. ලිවිං රූම් එකක් තියෙනවා, වැරන්ඩා එකක් තියෙනවා. සලින් තියෙන්නේ මෙඩිටරේනියන් සී මධ්‍යධරණීය මුහුදුකාව. මේ පැත්ත වෝටර් ස්පෝර්ට් වලට ගොඩාක් ප්‍රසිද්ධයි. අද මම try කරන්න යන්නේ අලුත් වෝටර් ස්පෝර්ට් එකක්. ඒක නම තමයි ස්ටෑන්ඩ් අප් පඩ්ලින්. ස්ටෑන්ඩ් අප් පඩ්ලින් කියන්නේ මේ වගේ හුලම් පුරපු බෝඩ් එකක හිටගෙන පඩල් කරන එක. අපි කියන්නේ හබල් ගන්නවා කියලා. මම මේක ස්විට්සර්ලන්තේ වැව්වල try කරලා තියෙනවා. ගොඩක් වෙලාවට ඉතින් මම sit down පඩ්ලින් තමයි. අද පළවෙනි පාරට මුහුදේ try කරන්න යන්නේ stand up පඩ්ලින්. අපි බලමු කොහොමද කියලා. ඔයාලට පේනවනේ මේ මුහුද එච්චර ගැඹුරු නෑ. ඒක නිසා අපිට බය නැතුව ගොඩාක් දේවල් try කරන්න පුළුවන්. බෑ කියලා නවත්තන්න බෑනේ. මේක try කරන්න ඕනේ. මේක තමයි ගේම් එක. මේ රළ පහර අතර බැලන්ස් එක තියාගන්න. ඔයගොල්ලෝ දන්නවනේ සර්ෆින් වලට තමයි ඒක ගොඩාක් මොන බැලන්ස් එක. ආයි දවසක අපි try කරමු හරියට ඒක කරන්න. මෙන්න මෙහෙමයි හරියටම stand up paddling කරන්න. මේ තමයි මම මගේ ජීවිතේ දැකපු ලස්සනම උදෑසන. මේ උදෑසන තවත් ලස්සන වෙන්නේ මම ඒ අත්දැකීම මම මේ ලෝකේ වැඩියෙන්ම ආදරය කරන කෙනත් එක්ක
අත්විඳින නිසා. සංසුන් මුහුද, නිමක් නැති විවිධ වර්ණවලින් පිරිච්ච මේ අහස අපිට අපිවම අමතක වෙන තරමටම අපේ හිත ආකර්ෂණය කරගන්න මේ ස්වභාධර්මය සමත් වුණා. ඒ දැනුණු සැනසීම, ඒ දැනුණු ආදරය මිල මුදල් වලින් මනින්න බැරි ඊට වඩා විශාල වටිනාකමක් තියෙන දෙයක්. මේ පැත්තේ ඇවිදිනකොට මට හිතෙන්නේ ගමනාන්තයක් ගැන. මට හිතෙන්නේ කාලය ගැන. කාලය කොච්චර වේගෙන් ගමන් කරනවද? කලාතුරකින් තමයි අපිට ඒක හිතෙන්නේ. සලීන් මට දැනෙන්නේ වෙනස් විදිහකට. සලීන් මගේ අත්දැකීම තමයි සලීන් වල ඇතරම නිදහස් හැමදේම එකම තැනක තියෙන තැනක්. ඇත්තරම හොඳයි සති දෙකක්. ඉතින් මේක ඇත්තරම හරි නිස්කලංකයි. ඉතින් මම ගොඩක් වෙලාට කියලා තියෙනවා මම අර කඳු වලට ගොඩක් ආසයි ට්‍රැවල් කරන්න. කඳු වල ස්විට්සර්ලන්තේ ගොඩක් කඳු මවුන්ටන් කන්ට්‍රි එකක්. ඉතින් අපි අනිවාර්යෙන් මුහුදක් දකින්න එක්කෝ ෆ්‍රාන්ස් වලට එන්න ඕනේ. මේ වගේ දකුණු ෆ්‍රාන්ස් එකෙන් නැත්නම් ඉතාලිය වලට යන්න ඕනේ. ඕම තමයි සති දෙක ගෙවුනේ. දැන් ඉතින් ඉවරයි. දැන් ආයි ස්විට්සර්ලන්ත වලට යන්න ඕනේ. පැය 12ක විතර ගමනක් තියෙන්නේ. නිකන් ලංකාවට ෆ්ලයිට් එක යනවා වගේ. ලංකාවට ෆ්ලයිට් එක යන පැය 12ක විතර යනවා. ඉතින් ඒ වගේ තමයි මෙහෙ ඩ්‍රයිව් කරගෙන එන්න ඕනේ. සතුටුයි. දැන් මේ අවුරුද්දේ මම ලංකාවට ගියා. ඊට පස්සේ ඕස්ට්‍රියා ගියා.
මං ඉතලිවල්ට ගියා දවස් 3කට නපෝලි ඒකන ඇතරම ට්‍රවල්ල ගන්නේ දැන් මං ෆ්‍රාන්ස් ඇවිල්ල තියෙනවා සති දෙකකට මං හිතන්නේ ගොඩක් දුරට මගේ වෙන රටවල් වලට මේ ළඟ රටවල් ස්විට්සර්ලන්තේ වටේ තියෙන රටවල් වලට යන්න ඉතින් ගොඩක් ලේසි මේ අවුරුද්දේ මගේ තව බලාපොරොත්තුවක් නැහැ වෙන කොකටවත් යන්න මොක තමයි මේ ස්ටෝරිය ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකක හම්බෙමු Tschüss, bye. අපි ආයි හම්බෙමු